ආදරණීය අම්මේ තාත්තේ අක්කේ අයියේ මලේ නංගි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත්. ඇත්තටම උන්වහන්සේ යහපත්. උන්වහන්සේ ඔබට මට අපි හැමෝටම ගොඩක් ආදරය කරනවා. මේ ආදරය උන්වහන්සේ කටවචනෙන් දීපේ එකක් නෙමෙයි. මේ ලෝකයේ දිනදා අපිට දකින්න ලැබෙන ආදර වගේ එකක්වත් නෙමෙයි. ඒ ඊටමත් ගැඹුරු උතුම් කිසිවෙකුට සමගල නොහැකි නිකල නොහැකි සහ සිතා ගැනීම නොහැකි ක්‍රියාවකින් පෙන්වන ආදරය. ඒ ආදරයට කසපාර 39ක් ඔලු කට ඉල් කරපු කටුවටුන්නක් අත්පා සිදුරු කරන් ගිය ඇන තිත කාඩිය මස් ගැලුණු ශරීරයක් සහ සෑම තැනම විසිරි ගියා උන්වහන්සේගේ ලේ ඇතුළේ. ඒ මනුෂ්‍ය උන්වහන්සේව ඒ විදිහට දකින්න ආසා කළා. නමුත් උන්වහන්සේ ඔයාමව දකින්න ආසා කරේ පාපෙන් තොර පිරිසුදු ස්ථීර ජීවිතයක්. ඒ ජීවිතය අපිට දෙන්න ඕන නිසා උන්වහන්සේ ඒ මනුෂ්‍ය කොහොමද උන්වහන්සේ දකින්න ආසා කළේ ඒ විදියට උන්වහන්සේ ඉඩ දුන්නා. නැත්තම් ඒ ඉඩ දුන්නේ නැත්තම් අපිට අද ඔයාට මට පාපෙන් තොර පිරිසුදු ස්ථීර ජීවිතයක් ගත කරන්න බෑ. සමාවක් නැහැ. රෝම 5:8 බලන්න කියනවා. ඒක කියනවා ඒ ආදරය අගාපේ ප්‍රේමය වෙනස් වෙන්නේ නැහැ. 1 යොහන 4:19 කියන උන්වහන්සේ අපිට ප්‍රේම කළේ නැත්තම් කෙසේද අප ප්‍රේමය හඳුන්වන්නේ? ප්‍රේමය නැත්තම් ඔයා මන් දන්නවා කොහොමද කියලා, කොයි විදියටද කියලා. ඒක වේදනාවක්. ඒක වේදනාවක්. අපි දන්නවා ප්‍රේමය නැති තැන මොකද වෙන්නේ කියලා. ඒ නිසා යේසුස් වහන්සේ ඔයාට මට ආදරේ. මේ ආසන වෙලාවේ ඔබ ආදරේ කියලා මන බලන්නේ නැති ඔබට ආපු ප්‍රශ්න, කරදර, පීඩා, කඳුළු ඔබ තත්ත්වය නිසා. නමුත් මම ඔයාට කියනවා ඒ කිරා මන බලන්න එපා. මොකද උන්වහන්සේ ඒක ඔප්පු කරලා ඉවරයි. ඒක කොච්චරද ගැඹුර උස පළල ඔප්පු කරලා ඉවරයි. ඒ කල්වාරි කුරුසේ පිදු ඒ පූජාවෙන්. ඒ නිසා ඔයාගේ කඳුල, වේදනාව, දුක, තනිකම හැම දෙයක්ම නැති විය. ඔයාගේ ප්‍රථම ස්ථානයේ ක්‍රිස්තුස් වහන්සේට බාර දෙන්න. ඔයාගේ පුද්ගලික ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ ගැලුම් කරන ලෙස පිළිගන්න. මේ වෙලාවේ උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ ඔබට උපකාර කරයි. උන්වහන්සේට ආරාධනා කරනවා. උන්වහන්සේ තනිකම ඔබේ කඳුල වේදනාව නැති කළ ප්‍රේමයෙන් පුරව.